බාබල් කර්ල් එක මේ විදිහට perform කරන්න එපා. අපි බලමු හරියටම බාබල් කර්ල් එකක් හරියට perform කරන්නේ කොහොමද කියලා. මුලින්ම අපි feet floor එකට flat තියා ගන්නවා. ඒ වගේම අපි shoulder width එකට තමයි feet තියාගන්නේ. ඒ වගේම අපි knee එක පොඩ්ඩක් bend කරලා තියා ගන්නවා. අපි එම knee එක lock කරලා තියන්නේ නැහැ. අපි knee එක bend කරලා තියා ගන්නවා අපේ body එකේ balance එක maintain කරන්න. ඊට පස්සේ අපි bar එක grip කරගද්දි ඔයාගේ shoulder එක කෙලින්. එමෙන්න shoulder පොඩ්ඩක් හෙලියෙන් bar එක grip කරගන්න පුළුවන්. ඒ වගේම chest up, shoulders back තියා ගන්න. අපි එම shoulders ඉස්සරහට දාලා back එක curve කරලා තියාගන්න නැහැ. shoulders back. ඊට පස්සේ අපි මේක curl කරද්දී අපේ upper arm එක stable තියෙන්න ඕනේ. upper arm එක මෙහෙම move වෙන්නේ නැහැ. upper arm එක stable. ඊට පස්සේ අපේ elbow එකෙන් පල්ලෙහා කොටසෙන් මෙන්න ඉදිරිය අපි bar එක curl කරනවා. ඔයාලට පේනවා ඇති. මගේ upper arm එක stable තියෙනවා, move වෙන්නේ නැහැ. slowly up again slowly down. මේක breathing technique එක වෙන්නේ. මෙතනදී ඔයා හොඳ breath එකක් ගන්නවා. breathe in, breathe out. Again breathe in, breathe out. මේ තමයි හරියටම barbell curl එකක් perform කරන්නේ.